සමහර වෙලාවට ඔබ අහලා ඇති පින්විතනේ මේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ පිට රටවල වලට යවන රස්සාවල් කරනවා කියලා කියනවා. මේ රටවල වලට යවන්නේ. ඒ රටවල වලට ගියාට පස්සේ පොඩක් ඒ රටට ගිහිල්ලා බලන්න ඕනේ පින්විතනේ මොකද්ද දැන් ඒ තරුණයාට උනේ. එතන ඒ තරුණයාව ලංකාවේ ඉන්න තරුණයෙක් පිට රටකට යවන්නේ. ලංකාවට විදේශ විනිමයක් ගෙන්න ගන්න නේද? එතන දැන් කල්පනා කරලා බලන්න ඕනේ පින්විතනේ එහෙම ගිය තරුණ තරුණියෝ ඉන්නේ දැන් විදේශ විනිමයක් ගෙනවද රටට? නැත්තම් රටේ තිබිච්ච තමන්ගේ පරපුරෙන් හම්බෙච්ච ඉඩම විකුණලා එහෙම මෝගේජ් කරලා ගයක් ගත්තද? ඊට පස්සේ ඒකට යට වෙලා මුළු ජීවිතේම දුක් විඳලා. කොහෙද විදේශ විනිමයක් එන්නේ? මම මේ කියන්නේ විදේශ විනිමය ආවනවා. ඒක ගැන නෙමෙයි පින්විතනේ. නමුත් එහෙම යවනවා පින්විතනේ. ඔය කොරියාව වගේ රටවල් වලට තරුණයන් විශේෂයෙන් යවනවා. මේ රටේ ඉන්න හොඳ දවස සම්පන්න තරුණයෝ ටික යවනවා පින්විතනේ. කවුරු හරි යවනවා.